31 වෙනි ප්‍රශ්නේ. පා සඳහන් කුමන වගන්ති Fe3+ සහ I-4 ප්‍රතික්‍රියාවේ පෙළ නිර්ණය කරන පරීක්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වේද කියලා අහනවා. හරි. දැන් තියෙන්නේ අපි ෆිසිකල් වලදී ඉගෙන ගන්න Fe3+ I-4 ප්‍රතික්‍රියාවේ පෙළ නිර්ණය කරන පරීක්ෂණය ගැන තමයි අනේ කියන හයිඩ්‍රජන් ඔරලෝසු පරීක්ෂණය ගැන තමයි අපි ඒක ගැන පොඩ්ඩක් කරුණු ටික දැනගෙන ඉමු. ගම් ප්‍රශ්නය කරන්න කලින්. හරි. එතකොට ඒගොල්ලෝ කරන්න හදන්නේ මොකද්ද? Fe3+ I- ප්‍රතික්‍රියා කරවලා අන්න ඒකේ පෙළ නිර්ණය කරන පරීක්ෂණ තමයි අපි දැන් කරන්න හදන්නේ. ඒකට අපිට තාම අමුද්‍රව්‍ය විදිහට ඕනේ H2O3 2- එකයි පිස්ටේ එකයි ඕන. මේ H2O3 2- ගන්නේ Fe3+ I- ප්‍රතික්‍රියා කළා පිට වෙන I2 ටික මෙන්න මේ අනුමාපනය කරන්න තමයි H2O3 2- කියන සංයෝගය අපිට ඕන වෙන්නේ. පිස්ටේ ඕන වෙන්නේ මොකද? පිස්ටේ ඕන වෙන්නේ මෙන්න මේ අයඩින් තියෙන බව අයඩින් හැදෙන වෙලාව. එහෙම නැත්නම් අයඩින් ඉතුරු වන වෙලාව හරියටම නිවැරදිව මැනගන්න තමයි අපිට ඕනේ. අපි දැන් මේකෙදි කරන්නේ මොකද්ද? මෙන්න මේ Fe3+ සාන්ද්‍රණය Fe3+ අයන සාන්ද්‍ර මේ ද්‍රාවණය I- ප්‍රතික්‍රියා කරවලා ඒ පිට වෙන I2 ටික H2O3 2- ප්‍රතික්‍රියා කරවලා මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ගතවන කාලය මයින් එක තමයි අපි කරන්නේ. හරි. එතකොට මේකෙදි වෙන ප්‍රධාන ක්‍රියාවලි ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ Fe3+ I- ප්‍රතික්‍රියා කරන එක. එතකොට අපි දන්නවා Fe3+ Fe2+ වෙනවා I- I2 බවට පත් වෙනවා. මේක සෙමෙන් සිදුවෙන ප්‍රතික්‍රියාවක්. මේක පොඩ්ඩක් මතකේ තියාගන්න. සෙමෙන් සිදුවෙන ප්‍රතික්‍රියාවක්. එතකොට ওই විදිහට තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. දැන් මේක තුලිත නෑනේ. අපි මේක තුලිත කරමු. මෙතන ඍණ 1 ඒවා මෙතන තියෙන්නේ බිඳුවේ ඒවා දෙකක් ඍණ 1 ඒවා දෙකක් විය යුතුයි. ඒකින්ද වෙනස 2යි. මෙතන ධන 3 ධන 2 වෙලා තියෙනවා. වෙනස 1යි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේවා මේ ආපු අගයන් ටික මාරුවට ලියන්න. මෙතනට දෙකක් දානවා. මෙතන දෙකක් දානවා. මේක බැලන්ස් වෙන්න මෙතනට දෙකක් වැටෙන්න ඕනේ. හරි. ඔන්න අපි දැන් තුලිත රසායනික සමීකරණය ලිව්වා. එතකොට Fe3+ දෙකක් I- දෙකක් එක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ ඵල ටික හදනවා. ඊට පස්සේ මෙන්න මේ පිට වෙන I2 ටික අනුමාපනය කරනවා H2O3 2- එක. හැදෙන්නේ මොනවද? I- S4O6 2-. මේක වේගයෙන් සිදුවෙන ප්‍රතික්‍රියාවක්. හරිද? එතකොට මේකත් තුලිත කරොත් අපි මේක සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් විදිහට වෙන්නේ. මෙතන I- 2යි. මෙතන මේ දෙකක් විදිහට තමයි අපිට ලේසියෙන්ම තුලිත කරගන්න පුළුවන්. හරි. දැන් එතකොට අපි දන්නවා මොකක් හරි ද්‍රාවණයක අයඩින් තියෙනවා නම් අන්නේ අයඩින් පිස්ට එක්ක ප්‍රතික්‍රියා කළා හදන සංකීර්ණය තද නිල් පාට. නැත්නම් අපි කළු පාටට හුරු නිල් පාටක් කියලානේ කියන්නේ. අන්න ඒ පැහැවෙනවා. එතකොට මේකෙන්මයි ඉන්නේ මෙන්න මේ Fe3+ I- එක ප්‍රතික්‍රියා කළා පිට වෙන I2 සම්පූර්ණයෙන්ම මෙන්න මේ H2O3 2- එක ප්‍රතික්‍රියා කිරීමට ගත වෙන කාලය. හරි. මේක ගැන පොඩ්ඩක් හිතුවොත් මේක වෙන්නේ මොකද්ද? මෙතනින් පිට වෙන I2 ටික ටක් ගාලා අල්ල ගන්නවා මෙන්න මේ H2O3 2-. එතකොට හිතන්න ද්‍රාවණයේ ඔන්න ඔයාගේ I2 පිට වෙනවා. ඒ I2 ටික I2 එළියට ආපුවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව හැමින්න වෙන්නේ. මේ ප්‍රතික්‍රියාවෙන් හැදෙන I2 එළියට ආපු ගමන් අන්න ඒකේ තියෙන ද්‍රාවණයේ තියෙන H2O3 2- ටික ඒ I2 අල්ලගෙන ටක් ගාලා මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙනවා. ඒකට දැන් I- නේ ද්‍රාවණයේ තියෙන්නේ. එතකොට I- පිස්ටයත් එක්ක වර්ණයක් දෙන්නේ නැහැ. I2 තිබ්බම තමයි වර්ණයක් දෙන්නේ. එතකොට මේකේ මොකද්ද වෙන්නේ? පිට වෙන I2 ටික H2O3 අල්ලගෙන I- හදනවා. එතකොට අපි දැන් දාන්නේ මේකට નિયમિત සාන්ද්‍රණයෙන් යුත් යම්කිසි පරිමාවක් සහිත H2O3 2- අන්න H2O3 2- ටික ඉවරුන ගමන් ඊට පස්සේ මෙතන හැදෙන්නේ I2 ටික ඉතුරු වෙනවා. මේ ද්‍රාවණය තුළ I2 ටික ඉතුරු වෙනවා. ඒක හින්දාන්න එතකොට අපිට එකපාරම මෙන්න මේ ද්‍රාවණේ වර්ණයක් දෙනවා. පිස්ටයත් එක්ක එකතු වෙලා I2 එතකොට ද්‍රාවණේ එකපාරම තද නිල් පාටට හුරු
කළු පාටට අද නිල් පාටක් වගේ පැහැයක් ලබා දෙනවා. හරි. එතකොට ඔන්න ඕක තමයි අපි ID නොල්ලුදු පරීක්ෂාව කියලා කියන්නේ. මෙන්න මේකට ගත වෙන කාලය මෙන්නලා ගණනය කිරීම කරලා මේකේ පෙළ හොයන එක තමයි අපි පරීක්ෂණයේ අරමුණ වෙන්නේ. හරි. දැන් එතකොට තියෙන වාක්‍යයත් එක්ක බලමු මොකද්ද මේකේ වෙන වැඩේ කියලා. හරි. එතකොට පළවෙනි වාක්‍යය තියෙනවා නියත H2O3 2- ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කිරීමට ගත වෙන කාලය මන් ලැබේ. හරි. ඒක තමයි අපි කරන්නේ මේ පරීක්ෂාව ඇතුළේ. H2O3 2- නියත ප්‍රමාණයක් දාලා අන්න ඒ ටික ඉවර වෙද්දි තමයි අර අතනින් පිට වෙච්ච මෙන්න මෙතන දාන නියත H2O3 2- ප්‍රමාණය ඉවරුන ගමන් තමයි මෙතනින් වැඩිපුර හැදෙන I2 ටික ටක් ගාලා ද්‍රාවණය ඉතුරු වෙලා පිෂ්ඨයත් එක්ක වර්ණ විපර්යාසයක් දෙන්නේ. අන්න ඒ අවස්ථාවට තමයි අපි මයින්නේ කාලේ. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඊළඟ උත්තරය අපිට දීලා තිනවා H2O3 2- සාන්ද්‍රණය I- සාන්ද්‍රණයට වඩා ඉතා ඉහළයි. ඒක වැරදි වාක්‍යයක්. හේතුව තමයි අපි දැන් මෙතනින් පිට වෙන I2 H2O3 එක්ක ප්‍රතික්‍රියා කරන හින්දා අපි බලන්නේ පිෂ්ඨයත් එක්ක වර්ණ විපර්යාසයක් දෙන එකනේ. ඒ කියන්නේ අපි ගන්න I2 ටිකට වඩා H2O3 2- ටික අනිවාර්යයෙන්ම කුඩා වෙන්න ඕනේ. මොකද එතකොට තමයි ද්‍රාවණයේ I2 කියන එකක් ඉතුරු වෙන්නේ. හරිද? ද්‍රාවණයේ I2 කියන එක ඉතුරු වෙන්නේ එතකොට තමයි. අන්නේ ඉතුරු වෙන I2 ඉතුරු වෙන්න පටන් ගන්න මොහොත දක්වා කාලය තමයි අපිමයි. ඒක හින්දා මේ ප්‍රකාශනය වැරදි වෙන්න ඕනේ. I- සාන්ද්‍රණයේ H2O3 2- සාන්ද්‍රණයට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්නම් H2O3 2- සාන්ද්‍රණය අඩු වෙන්න ඕනේ. ඊළඟට කියනවා Fe3+ සහ I- අතර ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතේ නිර්ණය කරන පරීක්ෂණයේදී H2O3 2- භාවිතා කර නොහැක වෙන්න බෑනේ. මේකේ දැන් අපි පරීක්ෂණයම කතා කරේ මොකද්ද? H2O3 2- අනිවාර්යයෙන්ම මෙතන පාවිච්චි කරනවා. ඒකින්ද හතරෙන් ප්‍රකාශ වෙලා ඊළඟකේ දිනවා H2O3 2- සාන්ද්‍රණයේ I- සාන්ද්‍රණයට වඩා ඉතා කුඩා විය යුතුයි. හරි. මේක කෙනෙක්ට හරි විදිහට තව කෙනෙක්ට වැරදි විදිහට ගන්න පුළුවන්. හේතුව මම පැහැදිලි කරන්නම් මෙතන වචනයක් තියෙනවා මෙන්න මේ ඉතා කුඩා කියන වචනේ. හරිද? ඉතා කුඩා. දැන් අපි දැන් මයින්නේ මොකද්ද? මෙන්න මේ H2O3 2- ටික ඉවර වෙන තැනට වෙනකන් ගත වෙච්ච කාලෙනේ. එතකොට අපි හිතමු අපි H2O3 2- ඉතාම පොඩි ප්‍රමාණයක් ගත්තයි කියලා. ඉතාම පොඩි ප්‍රමාණයක් ගත්තා නම් එතකොට ටක් ගාලා අතනින් හැදෙන I2 ටික ඉක්මනට ඉවර වෙනවා H2O3 2- එක ප්‍රතික්‍රියා කරලා. එතකොට ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් දෙන්න ගත වෙන කාලයට මොකද්ද වෙන්නේ? වර්ණ විපර්යාසයක් දෙන්න ගත වෙන කාලය ඉතාම අඩුයි. ඒතකොට අපි දන්නවා ෆිසික්ස් වලත් ඉගෙන ගන්නවා. ඒතකොට කාලය අඩු වෙන්න අපේ මිනුමේ දෝෂයට මොකද්ද වෙන්නේ? මිනුමේ දෝෂය නැත්නම් ප්‍රතිපද දෝෂය ඒ වැඩි වෙනවා. හරිද? ඒකින්ද ඒක අපේ ප්‍රතික්‍රියාවට නුසුසු තත්ත්වයක්. ඒකින්ද අපි ඊටාම කුඩා ප්‍රමාණයකුත් නෙමෙයි ඊටා විශාල තත්ත්වයකුත් නෙමෙයි සාමාන්‍ය I- වලට සාපේක්ෂව කුඩා මේ ප්‍රමාණයක් තමයි අපි ගන්න. හරි. එතකොට කෙනෙක්ට මේක හරි කියලා ගන්නත් පුළුවන් තව කෙනෙක්ට මේක වැරදි කියලා බලන්න බෑ. ඒකින්ද මාකින් එකේ ඔය දෙකම දීලා දෙනවා. ඒකින්ද අපිට මේක උත්තරේ එක්ක 4 කියලා ගන්න පුළුවන් නැත්නම් උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි ID ඔරලෝසු පරීක්ෂානේ තියරි කාරණා ටික සහ මේ වෙන සිද්ධිය